ඉතින් guys අද අපි කතා කරන්න යන්නේ ඔයා සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සාහිත්‍ය විෂය හදාරනව නම් හදාරන්න කැමැත්තෙන් ඉන්නව නම් ආස ටොපික් එකක් ගැන. ඒ කියන්නේ අපි කොහොමද විභාගයේදී නිවැරදිව විචාරයක්, ඒ කියන්නේ ඉංග්‍රීසි සාහිත්‍ය ඇප්‍රීෂিয়েටිව් ආන්සර් එකක්, එහෙමත් නැත්නම් ලොං ආන්සර් එකක් හරියට ලියන්නේ කියලා. වැඩි කතා නැතුව අපි යමු ප්‍රසන්ටේෂන් එකට. How to write an appreciative answer properly. ඉතින් මම මේ content එක ඔයාලත් එක්ක share කරගන්නේ කොටස් වලට බෙදලා. මුලින්ම අපි කරන්න ඕනේ දේ තමයි ප්‍රශ්නය හොඳට කියවලා ඒ ප්‍රශ්නේ ඇතුලේ තියෙන keyword එක identify කරගන්න එක. දැන් මෙතන ප්‍රශ්නේ නම් අපිට keyword එක විදිහට හඳුන්වලා දීලා තියෙන්නේ clown's wife comes onto the surface rather than clown. ඒ කියන්නේ clownට වඩා මේ poem එක ඇතුලේ clown's wife ඉදිරියට එනවා කියලා. ඉතින් මේ keyword එකයි අපිට වැදගත් වෙන්නේ. අපි අපේ ਵਿਚාරේ එහෙමත් නැත්නම් ලොං ආන්සර් පුරාම දැන් 3ක් හෝ 4ක් තුල මේ keyword එක නැවත repeat කරන්න ඕනේ. මොකද ඒකෙන් examiner දැනගන්නවා අපි අදාළ point එක ඔළුවේ තියන් තමා මේ content එක ලියලා තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රශ්නේ මොකක්ද කියලා අපි හරියට identify කරගෙන තමා ප්‍රශ්නෙට උත්තර ලියන්න අරන් තියෙන්නේ කියලා. ඉතින් ඊළඟට අපි ප්‍රශ්නෙට අදාළ quotations මුලින්ම හිතා ගන්න ඕනේ. දැන් ඇත්තම කිව්වොත් අපි novel එකේ වගේ නම් ගොඩක් වෙලාවට හිතන් ඉන්නවනේ මේ quotation එක ගොඩක් ප්‍රශ්න වලට දාන්න පුළුවන් කියලා. මේක novel එකට use කරන්න පුළුවන් වුණාට ගොඩක් වෙලාවට poem වලට use කරන්න බෑ. මොකද poem වලට සමහර quotations ගැලපෙන්නේ සමහර ප්‍රශ්න වලට විතරයි. ඉතින් අපි හැම වෙලේම quotations ලියනකොට විශේෂයෙන්ම විභාගයක් ඇතුළේදී අපිට වෙලාව මදි වෙනවා. ඉතින් අපි මුලින්ම අපිට මතක් වෙන වැදගත්ම quotations ටික ලියලා පැහැදිලි කරමින් තමයි යන්න ඕනේ. මොකද වෙලාව මදි වුණාට අපිට එතකොට අන්තිමට එන්නේ ටිකක් වැදගත්කමින් අඩු, ඒ වුණාට ප්‍රශ්නෙට අදාළ කරගත හැකි quotations නේ. ඇත්තටම කිව්වොත් මුලින් ඉඳන් අර අඩු පිළිවෙලින් ගිහිල්ලා ක්ලයිමැක්ස් එකට ළඟා වෙන එක තමයි ඉතින් ලස්සන. ඒ වුණාට අපි ටිකක් උපක්‍රමශීලී වෙන්නත් එපැයි. මොකද අපිට තියෙන විභාගයක්. නැතෝ නිදහසේ ලියන්න තියෙන ਵਿਚාරයක් එහෙම නැත්නම් ආන්සර් එකක් නෙවෙයිනේ. හරි, ඊට පස්සේ දැන් අපි හරියට ප්‍රශ්නට ගැලපෙන quotations තෝරගත්තට පස්සේ කරන්න ඕනේ ඒවා අදාළ පිළිවෙලට, ඒ කියන්නේ වැදගත් මේවා තමයි මුලින්ම ලියන්නේ. ඒවා describe කරගෙන යන්න ඕනේ. අනිවාර්යෙන් මතක් කරලා ඔයගොල්ලෝ quotations ලියනකොට inverted commas දාන්න. මොකද අපි දාන quotations නෙවෙයිනේ. මේවා අපි කොහෙන් හරි උපුටා ගන්නවා. ඉතින් තව දෙයක් තමයි ගොඩක් අය හිතනවා මං quotations 10ක් විතර ලියලා ආවා. ඒකින්ද මට ලකුණු තියෙයි කියලා. එහෙම නැහැ. ඔයා ලියන්නේ quotations 5ද ඒක ප්‍රශ්නෙට අදාළද? ඔයා quotations 5 කොහොමද describe කරලා තියෙන්නේ? ඒ කියන්නේ ප්‍රශ්නෙට අදාළ වෙන විදිහට quotations ප්‍රශ්නෙත් එක්ක සම්බන්ධ කරලා ඔයාගේ content එක ලියන්න ඕනේ. ඉතින් මම කලින් කිව්ව ප්‍රශ්නෙට එහෙම නැත්නම් keyword එකට ගැලපෙන්න මම quotations කිහිපයක් poem එකෙන් තෝරගෙන තියෙනවා. ඔයාලට පේනවා ඇතිනේ about my husband, the clown, what could I say? ඉතින් ඔයාලට පේනවා නේද මේවා inverted commas ඇතුලේ තියෙන්නේ කියලා. අනිවාර්යෙන් මතක් කරලා inverted commas යොදන්න. ඊළඟට අපි කොහොමද මේක හොඳ structured එකකට හදාගන්නේ? මුලින්ම beginning එක. සාමාන්‍යයෙන් අපි රචනාවක් ලියුවත් beginning එකක් තියෙනවනේ. සිංහල සාහිත්‍යයේදී වුණත් අපිට විචාරයක් ලියනකොට ආරම්භයක් ලියන්න ඕනේ කියලා ඉතින් අපි හැමෝම දන්නවනේ. ඉතින් මේ beginning එක sentences 10ක් විතර යන්න ඕනේ නෑ. rule 20ක් 30ක් යන්න ඕනෙත් නැහැ. සාමාන්‍යයෙන් meaningful වැදගත් sentences 3ක් 4ක් ලියුවාම ඇති. ඉතින් ඕගොල්ලෝ ගොඩක් දන්නවා. ගොඩක් වෙලාවට beginning එකට අපි include කරන්නේ prose එකේ නම, ලියපු poem ගේ නම, ඒ වගේම themes, issues වගේ දේවල් තමයි ගොඩක් වෙලාවට අපි beginning එක ඇතුළට යොදන්නේ. ඒ වගේම මම නම් ඔයගලන්ට සජෙස්ට් කරනවා. ඔයගොල්ලෝ ටිකක් ක්‍රියේටිව් නම්, ඒ වගේම ඔයාලට ටිකක් අපේ ආන්සර් එක අයි කැචින් කරගන්න ඕන නම් මෙන්න මේ වගේ ට්‍රික් එකක් යොදන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය ගොඩක් ප්‍රසිද්ධ quotation එකක්. ඒ කියන්නේ අපි කියන්නේ ලෝක ප්‍රසිද්ධ කියමනක් වගේ දෙයක් යොදන්න පුළුවන්. දැන් මම අර
අපේ ක්වෙස්චන් එකට මේක ලියද්දී ආන්සර් එක ලියද්දී මෙහෙම පටන් ගත්තා. Don't judge a book by its cover. අපි ගොඩක් වෙලාට අහලා තියෙන දෙයක්නේ පිට කවරකින් පොතක්ම ඉන්න බෑ කියලා. ඉතින් ඒක අපිට මේ පොයම් එකට යොදා ගන්න පුළුවන් නේ. ඔයගොල්ලෝ හැමෝම පොයම් එකට අනුගත වෙන දෙයක් තමයි මෙහෙම යොදා ගන්න ඕනේ. මම මේක අමතර දෙයක් විදිහට සජෙස්ට් කරා විතරයි. ඔයාලා කැමති නම් විතරක් කරන්න. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ වගේ දෙයක් දාලා අපේ ආන්සර් එක ලොං ආන්සර් එක තවත් ලස්සන කරගන්න පුළුවන්. මේක බාහිර දෙයක් විතරයි. ඊළඟට අපේ බොඩි පාර්ට් එක සාමාන්‍යයෙන් ලෙටර් එක උනත් බොඩි කියලා කන්ටෙන්ට් එක තියෙන එකක් තියෙනවනේ. ඇත්තටම මේක සාමාන්‍යයෙන් රූල් 10ක් 15ක් එහෙම නැත්නම් රූල් 15ක් 20ක් අතර වගේ තියෙන සාමාන්‍ය ලෙන්ත් එකක් තියෙන ඡේද 3ක් හරි 4ක් හරි තිබ්බම හොඳටම ප්‍රමාණවත්. හැබැයි මේ ඡේද 3 4 ඇතුලේ ඔය බොරු වැල්වට ආරම් ලියන්න එපා. ක්වෙස්චන් එකට අදාළ දේවල් ඩිස්ක්‍රයිබ් කරන එක විතරක් කරන්න. quotations නිකම්ම යොදන්න එපා. දැන් ඔයාලට quotation එක නිකම්ම ලියලා එන්න එපා. ඒකට වචනකින් හරි කියන්නේ එක රූල් එක අරගෙන හරි ඒ quotation එක ඩිස්ක්‍රයිබ් කරන්න. එතකොට මේවා ඩිස්ක්‍රයිබ් කරද්දී එක විදි තියෙනවා. දැන් quotations අපේ long answer එකට අපි කොහොමද add කරන්නේ? ඒවා සාමාන්‍යයෙන් එක විදි තියෙනවා. අනිත් එක keyword එක අපි අවසානයේ එන්න කලින් දෙපාරක් තුන් පාරක් අනිවාර්යෙන් මේ content එක ඇතුලේ. එහෙම නැත්නම් body එක ඇතුලේ repeat වෙන්න ඕනේ. දැන් keyword එක කිව්වෙ මොකද්ද? ප්‍රශ්නේ තියෙන වැදගත්ම කොටස. දැන් ප්‍රශ්නේ මොනවාද අපි ඇත්තටම repeat කරන්න ඕනේ කියන දේ. ඒක අනිවාර්යෙන් repeat වෙන්න ඕනේ. මම මේකෙන් පස්සේ ඔයගොල්ලන්ට sample answers ටිකක් පෙන්නන්නම් කොහොමද අපි quotations join කරන්නේ කියලා මේ body එකත් එක්ක. ඒ කියන්නේ දැන් literature තෝරගන්නවා කියන්නේ අපි general English වල, ඒ කියන්නේ සාමාන්‍ය English වල සාමාන්‍ය essay එකක් ලියනවා වගේ ලියන්න බෑ. literature තෝරගන්නවා කියන්නේ නිර්මාණාත්මක ඇහක් තියෙන්න ඕනේ. අපිට සාමාන්‍යයෙන් ලියනවා වගේ මෙහෙම ලියලා දාලා ඉන්න බෑ. ලස්සනට අපි මේක ලියන්න ඕන. ඉතින් දැන් ඔයගලන්ට පේනවත් දැන් මෙතන මම indicates කියන එක underline කරලා තියෙනවා. role reversal ඒ වගේ දේවල් underline කරලා තියෙන්නේ. මේවා literature කියන විෂය පැත්තටම යෙදලා තියෙන දේවල් හින්දා. දැන් මම ඔයාලට කිව්වා නේද literary devices techniques වගේ දේවල් use කරන්න. එතකොට literary verbs වගේ දේවල් use කරන්න අපේ poem එක ලස්සන කරගන්න. මේ තියෙන්නේ සාමාන්‍යයෙන් commonly use වෙන literary techniques ටිකක් ඔයගොල්ලෝ දන්නවා ඇති. එතකොට verbs මේ verbs වලින් අපිට quotations අපේ content එකත් එක්ක join කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් alliteration, assonance, repetition, metaphor එතකොට verbs ගත්තොත් reveals, highlights, woven around වගේ දේවල් අපිට use කරන්න පුළුවන් අපේ content එක ලස්සන කරගන්න. ඊට අමතරව end එක සාමාන්‍යයෙන් beginning එක වගේම තමයි lines කිහිපයක් ඇති. මම නම් ගොඩක් වෙලාවට එක line එකක් වගේ තමයි ලියන්නේ. මොකද මට වෙලාව මදි වෙනවා. ඕගොල්ලෝගේ time management එක පුළුවන් තරම් කරගන්න. අනිත් එක ඔයා හිතන්න එපා මම poem එක නම් පිටු 5ක් ලිව්වා. හැබැයි novel එක පිටු 5 ලිව්වා. පුළුවන් තරම් balance කරන්න බලන්න. ඒ කියන්නේ පිටු 2ක් නම් ලියන්න එක long answer එකක්. අනිත් ඒවාලත් පිටු 2 ගන්න try කරන්න. එක answer එකක් පිටු 5ක් ලියන අනිත් answer එක පිටුවක් ලියන එක වැඩක්ම නැහැ. හැබැයි ඉතින් ඔයා හරියට නිවැරදි quotations නිවැරදි content එක දානවා නම් එක පිටුවෙන් වුණාත් ඔයාලට ලකුණු ගන්න පුළුවන්. මේ තියෙන simple structure එකක් ඔයාගේ last line එකට. From the above mentioned facts, it is shown that through the facts mentioned earlier, it is obvious that it is clear that ඒ වගේ දේවල් එක ඊට පස්සේ keyword එක දාන්න පුළුවන්. දැන් මේ තියෙන මගේ example answer එකේ last line එක. From all the facts mentioned earlier, it is clear that through the poem, the character of clown's wife comes onto the surface rather than clown. ඉතින් ඔයාලට sample answer එකක් check කරගන්න ඕන නම් යන්න මගේ blog එකට. blog එකකින් ඔයාලට මන් ලියපු literature sample answers කියවන්න පුළුවන්. මේ තියෙන්නේ දැන් අපි presentation එකේ කතා කරපු
ලෝන් ආස් එක. ඔයාලට පේනවද මම මේක පටන් ගන්න තියෙන්නේ don't judge a book by its cover. ඒ කියන්නේ ලස්සන ප්‍රසිද්ධ කියමනක් දාලා තමයි පටන් ගත්තේ. ඊට පස්සේ මම මේ lines join කරලා තියෙන්නේ සාමාන්‍ය verbs. ඒ කියන්නේ literary verbs යොදලා තමයි join කරලා තියෙන්නේ. ඊට අමතරව මෙතන මම content එක ඇතුලේ literary techniques highlight කරලා තිනවා. මෙන්න මේ ටෙක්නික් එකේ මෙන්න මේක කියලා දෙනවා. අන්න ඒ විදිහට ඔයාලත් දැන් මේක එක විදිහක් විතරයි ඔයාලට quotations සාමාන්‍යයෙන් content එකත් එක්ක join කරන්න. මම මෙතන කරලා තියෙන්නේ meaningful passages 3යි content එක විදිහට යොදලා තියෙන්නේ. ඊට පස්සේ මගේ අවසානයේ මම ලියලා තියෙනවා දැක්කනේ from all the facts mentioned earlier it is clear that through the poem The Clown's Wife the character of the clown's wife comes onto the surface rather than clown. අපි ඊළඟට යන් තව කොහොමද මේ අපේ quotations අපේ body එකත් එක්ක join කරන්න කියලා බලන්න. මේ තියෙන්නේ මං A Bird Came Down the Walk by Emily Dickinson වල තිබ්බ quotation. ඒ කියන්නේ මට මතක විදිහට මේක 2016 O level ද කොහෙද ඒකට ලියපු answer එකක් මම මගේ blog එකට දැම්මා. ඔයාලට පේනවද මම මේකේ stanza එකේ part wise අරන් තියෙනවා. ඒ කියන්නේ lines දෙක වගේ stanza එකකින් අරගෙන ඊට පස්සේ ඒක explain කර කර ගියා. මෙහෙම යන්නත් පුළුවන් but අර විදිය දැම්මහම අර sentence එකත් content එක ඇතුළට දැම්මහම නිකන් අපේ කොලේ පෙරිලා වගේ තියෙනවා. මේ විදියත් ලේසි. ඒ කියන්නේ ඔයා විභාගයේ කරනකොට වගේ time හැම easy ඉතින් මෙහෙම ලියන් යන්න. ඔයාලට පේනවනේ lines දෙකයි ඊට පස්සේ ඒක explain කරලා දිනවා. අපි කවදාවත් අපේ quotations තනි කරන්න හොඳ නැහැ. ඒක තමයි වැදගත්ම දේ. අනිත් එක අපි relevant quotations තමයි use කරන්න ඕනේ. අනිත් එක novel එක. novel එකත් ගොඩක් අමාරුයි කියනවා. ඒත් මේ විභාගෙට මාසයක් වගේ තියෙනකොට ඇත්තටම novel එක කියන්නේ ලස්සන අපිට ඉගෙන ගන්න දේවල් තියෙන දෙයක් කියලා අපිට තේරෙනවා. ගොඩක් වෙලාවට novel එකට නම් sentence wise ලියන්න ඕනේ නැහැ. but sentence wise ලියන එක හොඳයි. ඔයාලට novel එකේ යම් යම් points මතකයි කියලා එතකොට exam එකේ දැනගන්නවා. එතකොට ඔයාලට සාමාන්‍යයෙන් ලකුණු දෙන්නත් හිතෙනවනේ. දැන් මිනිස්සෙක්නේ ඒක බලන්නේ. එයාට හිතනවා මේ ළමයා මේව හොඳට මතක තියන් ඉන්නවා. ඒකින්ද මෙයාගේ මේක ලස්සන වෙයි කියලා බලන්න කලින් මෙයාට ඉතින් තේරෙනවා. ගොඩක් වෙලාවට ඔයාලට novel එකටයි prose එකටයි paraphrase කරන්න පුළුවන්. paraphrase කරනවා කියන්නේ වචනයක් දෙකක් වගේ inverted commas අතුල යොදලා ඔයා එතන සිද්ධිය පොඩ්ඩක් describe කරනවා කියලා මේ rule ගණන් describe කරන්න යන්න එපා. ප්‍රශ්නෙට අදාළ ටික විතරක් describe කරන්න. දැන් මෙතන නම් මම ගොඩක් වෙලාවට ලියලා තියෙන්නේ sentence wise. ඒකිනුත් දැන් හැම පළවෙනි chapter එකෙන්ම ඔක්කොම ගත්තේ නැහැ. මට මතක විදිහට මට වැදගත් කියලා හිතන ඒවත් ටික තමයි මම මුලින්ම ලියාගෙන ගියේ. ඇත්තටම novel එකේ නම් අවසානයක් ලියනකොට දේවල් මදි කියලා හිතන හින්දා පොඩ්ඩක් ඉතින් අවසානයේ rule 2කට 3කට මම ඉතින් වැඩි කරා. Thus from all the facts mentioned above it is clear that Jagan has a wonderful character full of different qualities in the novel. ඉතින් පොඩ්ඩක් ඒක දික් කරලා තමයි ලියුවේ. ඔයාලටත් මේ trick එක use කරන්න පුළුවන් novel එකේ content එක මදි වෙන හින්දා.